ඔයත් මොකක් හරි දෙයක් දැක්කද? හරි. දැක්කේ නැත්තම් මම ඔයාට ඒක ආයෙත් පෙන්වන්නම්. ඔයත් ඇස්පිල්ලම් ගහන්නේ නැතුව හොඳ අවධානයෙන් මේක බලන්න. කුස්සිය ගාව තියෙන ස්ටෝරු කාමරේ කවුද මේ ඉන්නේ? ධනිකයාගේ ෆෝන් එක අරන් සද්දෙට හේතුව මොකක්ද කියලා පරීක්ෂා කරන්න යද්දී එයාලගේ ස්ටෝරු කාමරේ ආයෙත් අර අඳුරු හෙවණැල්ලකට සමාන දේ හිටගෙන ඉන්නවා පේන්න තියෙනවා. ඒක අඳුරු වලහෙක්ගේ පෙනුමකට සමාන වෙනවා. මේ වීඩියෝ එක දැක්ක ගමන් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි එතන ඉන්න දේ මොකක් වුණත් ඒක අඩුම තරමේ අඩි 7ක්වත් උස වෙන්න ඕනේ. ඒ දේ මොකක් වුණත් ඒක හරිම අඳුරුයි වගේම ගොඩක් විශාලයි. ගොඩාක් වෙලාවට මේ විලාප දෙන සද්ද වෙන්ඩිගෝ කෙනෙක්ට සමාන වෙනවා.